සර්විස් එකට ආවේ. සර්විස් එක. ෆුල් ද නෝමල්? ෆුල්. නෑ මේ වාහන වල එක එක පන්න තියෙන පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ පන්නන්නේ නැහැ. උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බැලලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරන්න ඉගෙන ගන්න. යන්න. දැන් යන්න. කොයි අලුත් එකක් ගන්න කිව්ද? ඉස්තිරි පුගේ. මේ ඇස්ලේට් තියෙන පොදියමයි. හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා තියෙනවා. ඉතින් මේක ගත්තා. මේ බොසා මේ වැඩේ මේ හැමදාම කරන්න බෑ හරි. මේ කස්ටමර්ස්ලා එන්නේ සැරේට මේ පහන තියන්න නෙවෙයිනේ. තේරුම් ගන්න. මං විතරයි මෙතන ගෝල් ලිපුට කියලා ඉන්නේ. පැක් දාන්න ඕනේ වාහන හොදන්න ඕනේ එන්ජින් දලවන්න ඕනේ මේ හැමදේම මම තනියෙන් කරන්න බෑ. අනික ඉතින් මේ හැමදේම මගේ යටතේ නේ තියෙන්නේ. කාගේ යටද? බොස්ගේ යටතේ නේ තියෙන්නේ. ඔයාගේ යටතේ. හැබැයි මම මේ හැමදේම මට තනියම කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඔයා. පොඩ්ඩක් හිටපන් ඉතින්. දැන් එකෙක් ගන්නවා කියලා කිව්වනේ. කොයි? ගන්නවා වගේ නෙමෙයි උන්ට පඩි ගෙවන්නත් ඕනේ මමනේ. පොඩ්ඩක් ඉවසලා හිටපන්. දැන් ඌ අද එනවා කතාව චුට්ටින් එයි. හිටපන් පොඩ්ඩක්. ඉවසගෙන. අර නූද අර ඌද අර එන්නේ. ඌ තමයි. ඌ නම් හදියන්නේ මේ ඇදෙච්ච තැතියක් වගේ. නෑ ඌ හොඳයි. ඌ අරන් බෝ අයින් කළා දාන්න. කවුද? ආව නේද? මුල්ලකුරු එක්ක නම. ඒ විස්තර ටික ඔක්කොම මම කතා කරගෙන තියෙන්නේ. හරිද? ඒ ටික මම දැනගත්තාම ඇති මෙතන. මල්ලි මතකයිනේ කීපු ටික? මතකයි බොස්. පළවෙනි ජොබ් එකනේ හරියට කරන්න. සර්විස් එකට කවුරු හරි ආවොත් පිළිවෙලට තිතට වැඩේ කරලා දෙන්න. කරන්න බොස් කරන්න. හරිද? දැන් අඳුරනවා. මේ සර්විස් එකෙන් පස්සේ අපේ සේවා ස්ටිකරෙත් ගහලවම යවෝ. හරි බොස්. ස්ටිකරේ ගහලා. එනේ ගන්න තියපන්. මොකද යකෝ? මං කිව්වේ මේ හැපින්නක් කියලානේ. ඔන්න ඔක තරගෙන පලයන් අරේට. මයිල් එක්කලා ගෙලින් වුණා මෙයා. පාදුන්නේ මේ මගේ වාහනේ හැදුවද? ඈ? මේ මගේ වාහනේ හැදුවද? ආහා. ඕ අර කෑලි වගේ දාන්න මොකද කතාවක් කිව්ව දැම්මද? ඕ සර්විස් එක. මේ කරා. ඒ හරි සතුටු. මතක නෑ තාට. නෑ සල්ලි එපා. අර කලින් දුන්න ගාන නැති ඇති. ඇති වුණාද? දැන් අරන් යන්න පුළුවන් වාහනේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මේ අපි කිව්වේ තනියමනේ ආවේ. අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ. සහෝදරයා වගේ තමයි හැමතැනම යනවා මාත් එක්ක. ඒක තමයි. අපි ගිහින් එන්න. හරි. හොඳටම හැදුවා මාත්‍යා. මේ ලෙෝ කෑව වගේ වාහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ. හරි සතුටුයි. ගිලින්. තප්පරයක් දෙන්න. මේ අර බිලත් දාන්න. මාත්‍යා මේ පොදිය අරයන් පොදිය. ඔයා ගන්න මේක. මේ මොනවද? එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන. දැන් සහෝදරයා තර යන්න. වැඩේ කොට දාලා තියන්නේ බාස්. කොයි මේක ඇස්ලේටරේ? මේ ඇස්ලේට් තියෙන පොදියමයි. හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා තියෙනවා. ඉතින් මේක ගත්තා. මාතර දින කේබල් එක ඇදලා යන්න. උදා එන්නකෝ. ඔයා යන්න. යන්න. ලැජ්ජා පානේ පොඩි දවසේ හෙන්න ලැජ්ජා වෙනවා. මට එකක් කඩලා ආවනේ. පටු. තව එකක් ලයින් එක ගහලා දෙන්න. සර්විස් එකට ආවේ. සර්විස් එක. ෆුල් ද නෝමල්? ෆුල්.
අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. දාගන්න. ඒ ඉන්නේ දැන් කිරිටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඇවිද ඉන්න එපා මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ කොහෙද කොයි කොහෙද ඔයා කොහෙද ඉන්නේ මෙහෙට එන්න මෙහෙම මේ බලලා මේ වාහනවල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා නෑ ඉතින් මේ වාහන වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බැලලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරන්න ඉගෙන ගන්නවා දන්නෙත් නෑ. තමුසේව මං අස් කරනවා. දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා. ඌ පිළිවෙලට වැඩ කරන් යනවා. ඌ හරියට හදාගෙන තමුසේව මං අස් කරලා දානවා. එච්චරයි මම කියන්නේ. එච්චරයි කතාව. මහුලද්ද මේ. ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලක් ගෙවාගෙන මේ යන්නකෝ එහෙනම්. බිල ඔව් යන්න. දෙයියන්. කොයි අලුත් එකක වැඩ කිව්ද? ඉස්තිකරි පුගේ. බොසා උඩ එන්නේ බලන්න උඩ එන්නේට ගහලා. ඉන්නකො පොඩ්ඩක්. අදාළේනේ ගලවන්න කලින් ළඟ එනේ ගලවගෙන ඉන්න ඕනේ. බහබා පලයන් කියලා සර්විස් එකේ වැඩ බලාගෙන මෙතන මගුල් නටනවා. ඉනුම් සර්විස් කරන්නේ නැහැ ඈ වාහන සර්විස් කරන්නේ.